Hey guys, කොහොමද ඉතින් ඔයාලට අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ එක්කමස්ටර් YouTube තවත් අලුත් වීඩියෝයක් එක්ක අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ අලුතෙන් මාළුවෙක් ආවා මං ගාවට ඒ කවුද කියලා බලමු. එන වැඩි කතා බහ නැතුව යන් වීඩියෝ එකට. මේක තමයි මං සීසන් එකේ දාලා තියෙන ටැංක් එක. මේකේ සයිස් එක ගැන කතා කරොත් අඩි 2යි. අඩිය ටැංක් එකක් යටට උළු කැට දාගෙන තියෙනවා. LH800ක හෙඩ් එකක් යූස් කරලා තිනවා. උඩ පම්ප් එක තියෙනවා. ඒ වගේම අඟල් 5ක් විතර වතුර පුරවගෙන තියෙනවා. අපි බලමු එහෙනම් මේකට ඇවිල්ලා තියෙන මාළුවා කවුද කියලා. මාළුවා ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. අපි එහෙනම් මේක අන්බොක්ස් කරගෙන වීඩියෝ එකකින් බලමු. මාළුවා ඉන්නවා යාළුවනේ. නම දන්න අය පල්ලෙහින් කමෙන්ට් කරලා යන්න යාළුවනේ. මාළුවව දාගත්ත යාළුවනේ. ඇක්ටිමේට් වෙන්න අපි ඇක්ටිමේට් වෙන් පස්සේ ආයෙත් සෙට් වෙමු වීඩියෝ එකත් එක්ක එනවා. යෙලෝ සෙන්ට්‍රම් කෙනෙක් ගෙනල්ලා තියෙන යාළුවනේ. හාල් පේනවා ඇති. සුපිරි මාළුවෙක්. අපි මෙයාව ටැංක් එකට එකතු කරගෙන බලමු එහෙනම්. හරි යාළුවනේ දැන් විනාඩි 10ක් විතර ඇක්ටිමේට් වුණා. මේ මාළුවාගේ හිමින්සීක එකතු කරගන්න. ඉන්නවා යාළුවා. මෙයා තාම නම් අපිට සෙට් වෙලා නැහැ අතට එහෙම. ටැංකියට ආපු ගමන්ම හින්දා මෙයා ටැංකියට පොඩ්ඩක් හුරු වුණාම මම ඔයාලට වීඩියෝ ෂොට් දෙක තුනක් දාන්නම්. යාළුවනේ මෙයාගේ කලර්ස් එක වැඩි කරගන්න මම සීසන් කරගත්තු කුඹු කොළයි කුඹු පොතුයි ටිකක් දාගන්නවා.
ඉස්සල්ලා වැහුවා ඒක අයින් කරගන්න ඕනේ. ඔයාලා දන්නා ස්නේක් හෙඩ් කියන්නේ පයින්නවා අනිවාර්යෙන්ම ටැංකියෙන්. ඒ හින්දා ඉතින් හොඳට වහගන්න ඕනේ අනිවාර්යෙන් හදලා. අපි මේ ටික දාගමු. බය වුණා මාළුවා. මෙයාගේ අප්ඩේට්ස් ටිකක් ඉස්සරහට මම ඔයාලට දාන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. හැමදාම වගේ දාන අලුත්ම වීඩියෝ ඔයාලා ගාවටම ගෙන්න ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්නම් මේ Aqua Monster